මුලින්ම පුංචි මතක් කිරීමක්. ඔබ දකින සරලරේඛීය අණුවක්. එහි කෝණය අංශක 180යි. දැන් එකසර යුගලයක් මතු වුණා. දැන් එකසර යුගල දෙකක් සම්බන්ධ වුණා. බන්ධන කෝණ කුඩා වුණා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල හමුවේ බන්ධන කෝණ කුඩා වෙනවා කියන එක දැනුවත්ව අපි ඉදිරියට යමු. මොකක්ද මේ දරුවා කියන්නේ? ඔක්සිජන් හා සල්ප පරමාණු වෙනස්. ඔව්. වෙනස්. ඔක්සිජන් හා සල්පවල පරමාණුකාරයන් වෙනස්. මේ බලන්න වෙනස. එම පරමාණුවල විදුත්‍රිණතාවයන්ද වෙනස්. ඔක්සිජන් වල විදුත්‍රිණතාවය සල්පවලට වඩා වැඩි. මොනවද මේ අය ඉල්ලන්නේ? ජලය සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගැන? ඔව්. දැන් අපි හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුවක් හා ජල අණුවක් සංසන්දනය කර බලමු. මේ ඊතල වලින් දැක්වෙන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලවල පිහිටීම මදක් බලන්න. ජල අණුවේ OH බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය ඔක්සිජන් පරමාණුව වෙතට වඩාත් සමීප බව පේනව නේද? ඒ ඔක්සිජන් පරමාණුවේ විදුත්‍රිණතාවය සල්ප පරමාණුවේ විදුත්‍රිණතාවයට වඩා වැඩි නිසායි. මේ ඊතලයෙන් පෙන්වන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක අතර පරතරය. මේ ඊතලයෙන් දැක්වෙන්නේ ජල අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර කෙටි පරතරය. ඔබට පේනවද එය යාබද අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර පරතරයට වඩා කුඩා බව. ඉලෙක්ට්‍රෝන යුගල් සමීප වුණාම ඒ අවට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ජල අණුවේ ඔක්සිජන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ ක්‍රියාත්මක වෙනවා. මෙසේ බන්ධන දෙක දුරස් වීම නිසා බන්ධන අතර කෝණය තරමක් විශාල වෙනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක දැනටමත් දුරස්ව පවතින නිසා ඒ අතර ප්‍රබල විකර්ෂණයක් ගොඩනැගෙන්නේ නැහැ. එම නිසා ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තරමක් ආසන්න වෙන්න බලනවා. ඒ නිසා බන්ධන අතර කෝණය තරමක් කුඩා වෙනවා. ජල අණුවේ බන්ධන කෝණයට වඩා හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුවේ බන්ධන කෝණය කුඩා වන්නේ මෙන්න මේ හේතුව නිසා. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණුක අරය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතා අගයන් අඩු වෙනවා. මේ හේතු නිසා බන්ධන කෝණ කුඩා වෙනවා. හොඳයි, දැන් අපි සාකච්ඡාව අවසන් කරමු. ආයුබෝවන්.